අපි දන්නවා අපේ රටේ අවුරුදු 30ක් විතර කාලයක් පුරාවට ලොකු යුද්ධයක් තිබුණා. ඉතින් දැන් මේ යුද්ධෙ තිබිච්ච කාලේ පුරාවටම රණවිරුව මම හිතන්නේ 30000ක් වගේ ප්‍රමාණයක් එයාලගේ ජීවිත පූජා කරලා තියෙනවා අපි වෙනුවෙන්. ඒ වගේ මේ රට වෙනුවෙන් සහ දැන් ඊට අමතරව තවත් විශාල ප්‍රමාණයක් ඉන්නවා අදටත් සදාකාලික ආබාධ වෙච්ච අය ප්‍රතිකාර ගනිමින් ඉන්න අය. සහ ඊට අමතරව තවත් පිරිසක් ඉන්නවා දැන් මේ යුද්ධ වැඩ කටයුතු ටික ඉවර කරලා ඊට පස්සේ ඊළඟට සාමාන්‍ය ජන ජීවිතයට ඇවිල්ලා දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන අයත්. ඉතින් ගිය මාසේ ඒ කියන්නේ මැයි මාසේ තිබුණා දැන් අපේ 16 වෙනි මේ විජයග්‍රාහී සැමරුම් උත්සවය මේ වැඩසටහන බලනකොට මට හිතිච්ච දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් එක සාමාන්‍ය දෙයක් දැන් ගොඩක් වෙලාවට අපිට ඒ සතිය පුරාවටම අපි මේ යුද්ධය ගැන සහ මේ රණවිරුවන්ගේ සැක්‍රිෆයිස් එක ගැන කතා කරනවා මේ දේවල් කතා කරනවා හැබැයි ටික ඔක ආයේ අමතක වෙලා යනවා ඊට පස්සේ ඊළඟට ආපහු ටික කාලෙකින් ආයෙත් ඔය වගේ වැඩසටහනක් හෝ යම්කිසි අර වගේ දෙයක් නිසා ආපහු ඔක මතක් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඒක මම දන්නවා සාමාන්‍ය දෙයක්. සහ ඒත් එක්කම මට හිතෙච්ච තව දෙයක් තමයි දැන් මේ වැඩසටහන් වලදී සහ මේ දේවල් වලදී අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එකම මූණු ටිකක් එකම ෆේසස් ටික තමයි අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි මේක ඇතුලේ තව තියෙනවා මේ untold stories ගොඩක් තියෙනවා. ඒක අපි හැමෝම දන්නවා. සෑහෙන පිරිසකගේ කතා ගොඩක් හැංගිලා තමයි තියෙන්නේ. අපි දන්නේ නැහැ සමහර අය මොන වගේ කැපකිරීම කරන්න නැතිද කියන එක. මොකද මම පර්සනලි දන්න අය ගොඩක් ඉන්නවා ඒ වගේ කිසිම විස්තරයක් මේ රට සමාජයේ අපි කවුරුත් දන්නේ නැහැ. එහෙම අය ඕන තරම් ඉන්නවා. ඉතින් දැන් ඔය සමහර YouTube නාලිකාවල සහ TV programs මේ වගේ දේවල් සහ ඉන්ටර්නෙට් එකේ අපිට ගිහින් බලලා හොයාගන්න පුළුවන් සමහර විස්තර තියෙනවා. හැබැයි බහුතරයක් දෙනාගේ විස්තර අදටත් හැංගිලා තමයි තියෙන්නේ. ඒගොල්ලන් මේ යුද්ධයට දායක වුණාද එහෙම කෙනෙක් හිටියද කියලාවත් දන්නේ නැති අය ඕන තරම් ඉන්නවා. රණවිරුවෝ ඉන්නවා. ඕන තරම් මේ යුද්ධෙදී සෑහෙන ලොකු කැපකිරීමක් කරපු අය. සහ ඊට අමතරව මට හිතෙච්ච තවත් දෙයක් තමයි දැන් ඔය වගේ උත්සවවල වැඩසටහන් වලදී මේ ඔය රණවිරු ස්මාරක ගාවට ගිහිල්ලා මම දැකලා තිනවා ඒ ෆැමිලිස් වල අම්මලා තාත්තලා වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෝ එයාලගේ බිරින්දෑවරු වෙන්න පුළුවන් මේගොල්ලන් ගිහිල්ලා අඬ අර ඒ රණවිරුවන්ගේ විස්තර හොයනවා. ඉතින් එතනදිත් මට හිතෙච්ච දෙයක් තමයි දැන් ඔතනත් ඇත්තටම යම් ප්‍රමාණයක් අපි නියෝජනය කරලා තියෙනවා. හැබැයි හැම ප්‍රමාණෙම ඔතන නැහැනේ. හැමෝම ඔතන නැති නිසා. ඉතින් මේ ඔක්කොම දේවල් එකතු කරලා ගත්තාම මට හිතෙච්ච දෙයක් තමයි අපිට පුළුවන් නම් එක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් ඩිජිටල් ආකයිව් එකක් නිකන් හරියට ඩිජිටල් මෙමෝරියල් එකක් වගේ දෙයක් හදන්න පුළුවන් නම් මේ හැමෝගෙම විස්තර එක තැනකට අරගත්ත එක ඩිජිටල් මියුසියම් එකක් හදන්න පුළුවන් නම් මේ රණවිරුවෝ වෙනුවෙන්ම ඒක මොන වගේ වෙයිද කියන එක. ඉතින් මේ ආපු අයිඩියා එකත් එක්ක මම ඒ දවස්වල පෝස්ට් එකක් දාලා බැලුවා ප්ලැට්ෆෝම්ස් කීපයක කට්ටියගේ අදහස් මොනවද කියන එක දැනගන්න. ඉතින් ඒකට ඇත්තටම හැමෝම වගේ හොඳයි කියන එක තමයි කියලා තිබුණේ. ඉතින් මට සමහර අය කතා කරලත් කිව්වා මේ වැඩේ ඇත්තටම හොඳ වැඩක් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් කියලා. සහ විශේෂම දේ රණවිරුවන්ගේ පවුල් වල අය ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබුණා කතා කරා. ඒගොල්ලන් කිව්වේ එයාලා මේ විස්තර දෙන්න සූදානම්. ඉතින් ඒගොල්ලන්ගේ ඒ අදාළ රණවිරුවගේ ඒ හීරෝගේ ඩීටේල්ස් මේකට අනිවාර්යෙන් එකතු කරලා දෙන්න කියන එක. ඉතින් එතකොට හිතච්ච දෙයක් තමයි මේක මිනිස්සුන්ට වැදගත් දෙයක් වටින දෙයක් කියන එක. ඒ නිසා අපි මේ වැඩේ ඒ දවස්වල ආරම්භ කරා. දැන් මාසයක් විතර ඉවර වෙන්න කාලෙත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට මේ ඩිජිටල් මියුසියම් එකේ වැඩ ටික පටන් අරගෙන කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. මම ඊළඟ වීඩියෝස් වලින් මේ අප්ඩේට්ස් දෙන්නම්. ඉතින් අද මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි ගොඩක් දෙනෙක් අහලා තිබුණා මගෙන් කොහොමද මේ රණවිරුවන්ගේ විස්තර අපිට දෙන්නේ කියන එක. ඉතින් අන්න ඒ ගැන කියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් Google ෆෝම් එකක link එකක් තියෙනවා. ඉතින් මේ link එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ Google ෆෝම් එකට ඇවිල්ලා ඒ අදාළ හීරෝගේ වගේ ෆැමිලි මෙම්බර්ගේ ඒ අදාළ රණවිරුවගේ ඩීටේල්ස් ටික අපිට දෙන්න. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ Google ෆෝම් එක හරහා ඒ අදාළ විස්තර ටික අරගෙන ඒ දේවල් ටික මේ ඩිජිටල් මියුසියම් එකට ප්ලග් කරන්න ඉන්ටිග්‍රේට් කරන්න. ඉතින් ඔයාගේ ෆැමිලි එකේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් රණවිරුවෙක් විදිහට මේ යුද්ධයට සක්‍රියව දායක වෙච්ච කෙනෙක් එයා කරපු සැක්‍රිෆයිස් එක මොකක් වුණත් එයා ජීවිත පූජා කරපු කෙනෙක්ද එයා ආබාධ වෙච්ච කෙනෙක්ද නැත්නම් එයා දැනට සාමාන්‍ය ජීවිත ගත කරන කෙනෙක්ද මේ කවුරුණත් කමක් නැහැ. එයාගේ ඩීටේල්ස් ටික අපිට දෙන්න. ඒක අපිට සෑහෙන වටින දෙයක්. ඒ වගේම තමයි ඔයාගේ ෆැමිලි එකේ නොවුනත් ඔයා දන්න ඔයාගේ හිතවතෙක්ගේ යාළුවෙක්ගේ ඒ වගේ කෙනෙක්ගේ ෆැමිලි එකේ මේ වගේ හීරෝ කෙනෙක් හිටියා නම් අන්න එයාටත් මේ වීඩියෝ එක දෙන්න අමතක කරන්න එපා. ඒ ෆැමිලි ඔයාගේ යාළුවාට හෝ කවුරු හරි හිතවතාට මේ වීඩියෝ එක එහෙම නැත්නම් විශේෂයෙන් මේ Google ෆෝම් එක දෙන්න අමතක කරන්න එපා. මොකද එතකොට අපිට මග ඇරෙන්නේ නැහැ. ඉතින් අර මම දන්නවා මේක සෑහෙන ලොකු කාලයක් යන ලොකු ප්‍රොජෙක්ට් එකක්. ලොකු කාලයක් යයි මේ ඩීටේල්ස් කලෙක්ට් කරගන්න. ඉතින් අපි ඩීටේල්ස් කලෙක්ට් වෙනකන් ඉන්නේ නැහැ. අපි ඩීටේල්ස් ලැබෙන විදිහට ඒ දේවල් ටික කැටගරයිස් කරලා යම් කිසි පිළිවෙලක් හදලා තියෙන්නේ අපි දැන් ඉඳන්ම මේක ඩෙවලොප්මන්ට්ස් පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා මේක අපිට ඩීටේල්ස් ලැබෙන විදිහට අපි මේක ටිකින් ටික ඩෙවලොප් කරගෙන යනවා. අන්න ඒ වගේ තමයි කරන්නේ. ඉතින් දැන් මේක අපේ පර්සනල් ප්‍රොජෙක්ට් එකක් විදිහට අපි ස්ටාර්ට් කරාට මේක ඇත්තටම නැෂනල් ස්කේල් එකේ ප්‍රොජෙක්ට් එකක්. දවසක මේක ඒ වගේ තැනකටපත් වෙයි. ඉතින් ඔයාලා හැමෝටම ඉන්වයිට් කරනවා අපේ මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක කලැබ් වෙන්න එකතු වෙන්න.
අපිට මේ වැඩේ කරගන්න සපෝට් එකක් දෙන්න. ඉතින් ඒක තමයි ඔයාලගෙන් අපිට ලැබෙන්න ඕන අපි බලාපොරොත්තු වෙන ලොකුම දේ. ඉතින් එහෙනම් මම ඊළඟ වීඩියෝස් වලින් මේ ප්‍රොජෙක්ට් එකේ අපි කරන දේවල් වල අප්ඩේට්ස් අරගෙන එන්නම්. ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලලා ඔයාලගේ යෝජනා, චෝදනා, අදහස්, උදහස් අපිට දෙන්න. ඉතින් එහෙනම් ඔන්න ඔය දේ ගැන තමයි මට අද වීඩියෝ එකෙන් දැනුවත් කරන්න නැත්නම් ඔයාලට මෙසේජ් එකක් දෙන්න ඕන උනේ මේ Google form එක ගැන. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකක් එකතු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.